අද කතා කරන්න යන්නේ නයිකිලගේ most selling shoes දෙකක් වෙච්ච මෙන්න මේ Jordan Retro 4 කියන මෙන්න මේ shoe එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට පොඩි review එකක් තමයි අරන් එන්නේ. ඉතින් මේ shoes දෙක මම පාවිච්චි කරා මාසයක් තිස්සේ use කරා. මගේ daily වැඩවලට මම හැමදාම එළියට යද්දි මේ shoes දෙකම මම පාවිච්චි කරේ. ඉතින් මම ඇත්තට මේ shoes දෙක ඇවිල්ලා මේක ඇවිල්ලා ක්ලෝන් දෙකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔරිජිනල් දෙක නෙමෙයි, මේක ඇවිල්ලා ෆේක්. හැබැයි මේ shoe එක මාරම quality, මේ premium quality එකේම shoe එක තමයි මම අද අරන් යන්න තියෙන්නේ. Shoes Hub Online. මම හරියට කිව්වා කියලා මම හිතනවා. Shoes Hub Online තමයි එයාලගේ shop එක. ඉතින් මේක මම shop එකකින් තමයි ගිහිල්ලා ගත්තේ. එයාලගේ තියෙනවා කොලම්බෝ සහ කැන්ඩි showrooms. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. එයාලගේ මම හිතන clone shoes තමයි තියෙන්නේ. clone shoes වල තමයි ඒගොල්ලෝ ජනප්‍රිය උනේ මේ මම හිතන ලංකාවේ. එයාලගේ website එකකුත් තියෙනවා. ඔයාලට website එකට ගිහිල්ලා බලන්න පුළුවන්. website එකනොත් ඔයාලට order කරන්නත් පුළුවන්. ඉතින් මම ගිහිල්ලාම තමයි මම මේ shoes දෙක අරන් ආවේ. කැන්ඩි showroom එකේ තමයි එයාලගෙන් shoes දෙක ගත්තේ. shoes දෙකේ ඇත්තටම quality එක නියමයි. මම පාවිච්චි කරපු අනිත් shoes හැම එකට වඩා මේ shoes දෙක හොඳයි. ඉතින් මම මේ ගෙනාවේ Nike Jordan Retro 4 කියන shoes දෙක. මම තව ටිකකින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ. මම මේක ගෙනාපු දවසේ unboxing වීඩියෝ එකක් මම පොඩියට ගත්තා. ඉතින් මම ඒක ඔයාලට දාන්නම්. මම පාවිච්චි කරපු ගොඩක් shoes වල මට බලා ගන්න පුළුවන් වුණේ, ඒ කියන්නේ අපි මේක හෝල් දෙනකොට එහෙම tooth brush එකක් වගේ අරගෙන මේක clean කරද්දී ගොඩක් කාට මේ leather එක වගේ එක පොඩ්ඩක් ගැලවි යන්න බලනවා. ඉතින් මේ shoes දෙකේ මට එහෙම බලා ගන්න පුළුවන් වුණේ නැහැ. මේගොල්ලන්ගේ තියෙන products හොඳයි. මෙයාලගේ website එක මම ඔයාලට දාලා තියන්නම්. එතනින් ඔයාලට prices එහෙම බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු shoes දෙක මොන වගේද කියලා එහෙනම්. ඉතින් ඔයගොල්ලෝ දකින්න නැත්තේ මම shoes දෙක ගත්ත දවසේ මම රෙකෝඩ් කරපු පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේ තියෙන්නේ මාසයකට පස්සේ මේ shoes දෙකේ කන්ඩිෂන් එක තමයි තියෙන්නේ. ඇත්තට මම මේක සතියකින් විතර හොදලා නැහැ දැනට. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මඩ එහෙම තියෙනවා. කොහොම හරි මේ විදිහේ කන්ඩිෂන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ shoes දෙකේ. ඔයාලට පේනවා ඇති. කොහොමගේ සමානයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ. විදිහටම තියෙනවා. සාමාන්‍ය ඔරිජිනල් දෙකටම 95% වගේම සමානයි. ඕවරල් ගත්තම මේ shoe එක මට ලකුණු 10න් ලකුණු 10ක් දෙනවා නම් ලකුණු 10න් මට ලකුණු 8ක්ම වගේම මට මේ shoe එකට දෙන්න පුළුවන්. හොඳ shoes දෙකක්. මේක දාගෙන ඉද්දි නිකන් පාවෙනවා වගේ feeling එකක් තමයි මට එන්නේ. මොකද මේකේ තියෙන හොඳ cushion. ඔයාලට පේනවද මේ? හොඳ cushions තියෙනවා මේකේ අපිට. සහ මෙන්න මේතන මේ Nike logo එක. ඒ logo එක නම් යනවා. ඉතින් ඒක ඕකේ, ඒක සාමාන්‍යයෙන්
ගොඩක් කලාට අපේ මේ ෂූ එක දාගෙද්දි ගොඩාක් කලා දාගෙන ඉද්දි තමයි මේ විදිහට මේක යන්න පටන් ගන්න. ඉතින් මේක ඕනම ෂූ එක මම දැකලා තියෙනවා මේක යනවා කොහොම හරි ඔරිජිනල් දෙකේ නම් මෙහෙම යන්නේ නැහැ. හැබැයි මේ ක්ලෝන් එකේ නම් මේ විදිහට යනවා. හැබැයි දැනට නම් මෙච්චරයි මට බලාගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි හොඳ කන්ඩිෂන් එකේ තාමත් තියෙනවා ෂූස් දෙක. ඉතින් පැය 12ක් 13ක් 14ක් විතර මේ ෂූස් දෙක මම දාගෙන හිටියා. මට කිසිම අවුලක් දැනුන්නේ නැහැ. කියන්නේ ඇත්තටම කියනවා මේ ෂූස් දෙක දාගෙද්දි මේ කම්ෆර්ටබල් ගතිය අතින් නියමයි. ඒකට කිසිම අපහසුයක් නැතුව දාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෂූස් දෙක ටිකක් බරයි. ටිකක් බරයි. මොකද මේකේ තියෙන මැටීරියල්ස්, මේකට පාවිච්චි කරලා තියෙන ෆැබ්‍රික් මැටීරියල්ස්, මේකට පාවිච්චි කරලා තියෙන ලෙදර් මැටීරියල්ස් වගේ දේවල් ඔක්කොම එක්ක මේකේ ෂූ එක සහ මේකේ මේ පෑඩින්ග්ස් එක්ක ගත්තාම යට තියෙන ලේයර් එක ගත්තාම මේක මේ වගේ බරක් වෙනවා ඇති. කොහොම හරි කම්ෆර්ටබල් ගතියක් තියෙනම් මට කියන්න ආය වචන නැහැ. ඉතින් හොඳ කුෂන් එකක් තියෙනවා. ඕවර් ගත්තම හොඳ ෂූස් දෙකක් ක්ලෝන් දෙකක් වෙලත් මට රෙකමන්ඩ් කරලා බය නැතුව ගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ ෂොප් එකක් තමයි ෂූස් හබ්. ඉතින් ෂූස් හබ් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ බජට් එක හැටියට ඉතින් තෝරගන්න පුළුවන්. මේක වුණා මට 16000ක් වුණා මේ ෂූස් දෙක. මේ තින් බිල් එක 2025 පළවෙනි මාසේ 5 වෙනිදා තමයි මම ඊට දවසක තමයි මේක මම ෂූස් හබ් ස්ටෝර් එකට යාලගේ කැන්ඩි ස්ටෝර් එකට විසිට් කරලා තමයි මේක ගත්තේ. ඔයාලා ෂූස් දෙක දාගෙන යද්දි ගොඩාක් කම්ප්ලිමන්ට් සම්බෙච්ච. මට මේ ෂූස් දෙකටත් මට මේ මාරම කම්ප්ලිමන්ට් සම්පුණා. මේක දාගෙන ගියාට පස්සේ ගොඩක් තැන්වලින් මට මේ කම්ප්ලිමන්ට් සම්පුණා. ෂූස් දෙක ලස්සනයි. ඔය විදිහට තමයි බලන්න පුළුවන් ඉන්නේ. ෂූස් දෙක හොඳයි. ඔයාලගේ සේෆ්ටියටත් හොඳයි. කකුලේ සේෆ්ටියටත් හොඳයි. මොකද මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ බයික් වල යන අය ගොඩක් වෙලාවට සරප්පු දාගෙන යනවා. මේ සරප්පු දාගෙන යන්න එපා. ඇත්තටම මේ ෂූස් දෙක පාවිච්චි කරන්න. ෂූස් දෙකෙන් ඔයාලගේ මේ ඇක්සිඩන්ට් එකක් වුණත් ගොඩක් වෙලාවට මේ කකුල් එහෙම ඒ කකුලට තියෙන ඩැමේජ් එක ගොඩක් අඩුයි හොඳ ෂූස් දෙක පාවිච්චි කරනවා නම්. ඉතින් මේ වගේ ෂූස් දෙක පාවිච්චි කරන එකත් ඇත්තටම හොඳයි. මේක හොඳ මේ මැටීරියල්ස් වලින් හදලා තියෙන. ඉතින් ඩැමේජ් එකක් වෙනවත් අඩුයි ඔයාලගේ කකුලට. ඉතින් මේ වගේ ෂූස් දෙකම පාවිච්චි කරන්න ඕනේ. නමුත් අනිවාර්යෙන් ඔයාලා බයික් එකක් පාවිච්චි කරනවා නම් බයික් එකක් පදිනවා නම් ෂූස් දෙකක් නැතුව නම් පදින්න යන්න එපා. ඔයාලා මේ හොඳ ෂූස් දෙකක් පාවිච්චි කරන්න. එක්ස්පීරියන්ස් එකක් තින්නම් ඇත්තටම ෂූස් හබ් එක හොඳයි. එයාලගේ මේ කස්ටමර් සර්විස් එකත් ඇත්තටම හොඳයි. මට ගොඩක් හෙල්ප් කරා තෝරගන්න මේ ෂූස් දෙකත්. Google රිවිව්ස් බලන්න ඔයගොල්ලෝ ගිහලා බලන්න පුළුවන්. 4.9 මං හිතන්නේ 4.9 රිවිව්ස් තියෙනවා. කිසිම මම දන්න විදිහට බෑඩ් ෆීඩ්බැක්ස් අඩුයි යාලගේ. බෑඩ් ෆීඩ්බැක්ස් නම් ඕනම ඉතින් ෂොප් එකකට තියෙනවා කොහොම හරි. පොසිටිව් ෆීඩ්බැක්ස් තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක නිසා බය නැතුව ගන්න පුළුවන්. ඉතින් බජට් එකක් තියෙන එකට ගන්න පුළුවන්. ඉතින් ඕනතරම් ෂූස් තියෙනවා. ක්වොලිටි ෂූස් දෙකක් ඔයාලා හොයනවා නම් ස්ටෝර් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ගන්න. ඉතින් මේක ගර්ල්ස් ලටත් තියෙනවා. මේකේ ගර්ල්ස් සහ බොයිස් ලා දෙගොල්ලන්ටම ෂූස් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට හොඳට කැෂුවල් වෙයා කරන්න පුළුවන්. හොඳ versatile shoes දෙකක් තමයි මේ Jordan Retro 4 කියන shoes දෙක. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න. මතකතු channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝස් වලින් අපි ඉක්මනට හම්බෙමු.